තිතක් වගේ මැක්කෙක් ඉන්නවා මොකෙක් හරි જાතියක්. මම හරියටම මේ දන්නේ නැහැ ඒ කිනිතුල්ලද කියලා. තමයි අපේ සුදු බබාගෙන්ට මැක්කෝ ඇවිල්ලා. හරිද? දැන් නිතර මගෙන් අහලා තිබුණ කට්ටිය මැක්කන්ට මම මොනවද දීලා තියෙන්නේ කියලා. ඇත්තටම මම මුකුත් දීලා නැහැ මීට කලින්. මොකද සුදු බබානේ අපේ ගෙදර ඉස්සෙල්ලම මම හදන්නේ. ඒක නිසා මම මේ හරියටම දන්නේ නැහැ මොනවද දෙන්න ඕනි කියලා. ඒක නිසා මම කාටවත් බෙහෙත් කිව්වේ නැහැ මෙච්චර දවසක් වෙනකන්. කොහොම හරි අපේ සුදු බබාට මැක්කෝ ඇවිල්ලා. අපි අවුරුද්දට එහෙ මෙහෙ ගියානේ. ඒ ගෙදරකින් තමයි ඉතින් කොහොම හරි මේ හදාගෙන තියෙන්නේ. දඟලනවා. ඊට පස්සේ කොහොම හරි ඉතින් නාවනකොට තමයි මම දැක්කේ මෙයාගේ ඇඟේ සම්පූර්ණයෙන්ම කළු පාට තිතක් වගේ චූටි සතෙක් ඉන්නවා. මං හිතන්නේ කිනිතුල්ල නන් නෙවෙයි වෙන මොනවා හරි මැක්කෝ జాතියක්. මම හරියට දන්නේ නැහැ. මම කියන්නේ කලින් දන්නේ නැති නිසා හරියට හදලා නැති නිසා බව්වෙත් තනියම ඒ මැක්ක මොකද්ද කියලා මම දන්නේ නැහැ. මොකද්ද කියන නම කියලා. කොහොම හරි කිනිතුල්ලෙක් නෙවෙයි. කොහොම හරි එයා හොඳටම කසනවා. එයාගේ ඇඟේ රතු පාට බිබිලි දාලා තියෙනවා. ඉතින් එයාට අමාරුයි. දැන් මට හිතුණා ගොඩක් වැඩි වෙනකන් හිටියොත් එහෙම කසන්න පටන් ගන්නවා. එතකොට ගේ ඇතුලේ හැලෙන්න පුළුවන් ලේ වීලා ඔක ප්‍රශ්නේ වැඩි වෙනවනේ. ඒක නිසා ටක් ගාලා සුදු බබාව දැක්ක ගමන්ම එක්කගෙන ගියා බෙහෙත් ගන්න. මම එක්කගෙන ගියේ බෙස්ට් කෙයාර් එකට. මම දිගටම යන්නේ එතනට තමයි නුගේගොඩ එකට. ඊට පස්සේ ડોක්ටර් මට බෙහෙත් එකක් දුන්නා. මොහාර පෙන්නන මේක කලින් බව් හදලා තියෙන කට්ටිය නම් දන්නවා ඇති. මේකට කියන්නේ චොක්ලට් කෑල්ල කියලා. පේනවනේ. මෙන්න මේ වගේ එකක් තියෙන කොහමයි ළමයි. next guard කියලා තියෙන. මේක දුන්නේ සුදු බබාගේ බරයි වයසයි බලලා. දැන් සුදු බබාට වයස අවුරුද්දයි මාස 4ක් වෙනවා. එතකොට බර දැන් කිලෝ 4යි ග්‍රෑම් 600යි. ඉතින් එහෙම බලලා තමයි දුන්නේ. මේක දෙන්න කියලා. මං හිතන්නේ මේකේ තියෙනවා එක එක බරට දෙන්න ඕනි හරි මොන හරි මේකේ තියෙනවා. ඒක නිසා මම රෙකමන්ඩ් කරන්නේ නැහැ මේක ඔයාලත් දෙන්න කියලා. ඔයාලා එහෙම ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා දෙන්න. එතකොට මේ ඒ ડોක්ටර් හරියටම දෙන්න ඕනි එක බලලා කියයි. ඊට පස්සේ තාම මම මේක දුන්නේ නැහැ. ගෙනාව ගමන් තියෙන්නේ. මෙහෙම කොහම හරි අහු වුණාම අහු වෙන්නේ නැහැ. ඉන්නේ මොනවාද කියලා. කොහම හරි ඉන්නවා. චූටි සතෙක් ඉන්නවා කොහම හරි මුළු ඇඟේම. ඕක තමයි ඉතින් දුන්නේ. දැන් මේක දෙන්න ඕනි සුදු බබාට දීලා බලන්න ඕනි අඩු වෙනවද කොහොමද අඩු වෙන්නේ. එහෙම කියලා. අවුරුද්දක් වෙනකන් ඇඟේ තියෙනවයි කිව්වා. අවුරුද්දක් වෙනකන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කිව්වා. දීලා බලමු. මම අප්ඩේට් එකක් දෙන්න. බයි